ගරු මුලාස්නාරෝඩ මන්ත්‍රීතුමනි මෙම සිද්ධිය හරහා මේ පෞගිය කාලේ සිදු වෙඩි තැබීම හරහා මහජන ආරක්ෂාවට කිතු තර්ජනයක් සිද්ධ වෙලා නැහැ. ගරු සභාපතිතුමනි අපි දන්නා විදිහට මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. සංවිධානාත්මක අපරාධකරුවන් කල්ලි හැටියට බෙදිලා ඉන්නවා. ඔවුන් සතුව අවියාවිද තියෙනවා. ඔවුන් අතර ගැටුමක් තියෙනවා. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. මට මතක හැටියට මම පහුගිය මේ මාසේ 20 වෙනිදාත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. සන්නද්ධ කල්ලි නැත්තම් සංවිධානාත්මක පාතාල අපරාධකරුවන් ඉන්නවා. අපරාධකරුවන් ආයුධ තබාගෙන ඉන්නවා. ආයුධ සන්නද්ධව ඉන්නවා. ඔවුන් අතර ගැටුම් සිද්ධ වෙනවා. අද දින සිදුමත් මම මේ සභාවට කියන්න කැමති වැලිගම සභාපතිතුමා ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා මහජන නියෝජිතෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. නඩු 8ක් තියෙනවා. නඩු 6ක් තියෙනවා. සමාවෙන් නඩු 6ක් තියෙනවා. මාතර මහාධිකරණය 2ක් තියෙනවා. කුරුණෑගල මහාධිකරණය 2ක් තියෙනවා. ගාල්ලේ තියෙනවා. සිරදඩුවම් ලබලා තියෙනවා. අත්හිටු සිරදඩුවම් මත ඉන්නේ. විශේෂයෙන් පාතාල ක්‍රියාකරණයට සම්බන්ධයි. දැනට ඉන්දුනීසියාවේ ඉඳලා රැගෙන ඇවිල්ලා ඉන්නවා සංවිධානාත්මක අපරාධකරුවෝ කීප දෙනෙක්. ඔවුන් කරන ප්‍රකාශ හරහා මොහු සතුව යම් අවියාවද තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. විමර්ශන දිගටම පවත්වමින් තියෙනවා. පහුගිය 6/27 දිනට උසාවියට ගිහිල්ලා තියෙනවා. මේවා පැක්ස් වාර්තා කරලා තියෙනවා විවිධ අපරාධ සම්බන්ධයෙන්. මද්ද්‍රව්‍ය ජාවාරයෙන් මුදල් උපයාගැනීම පිළිබඳ අධිකරණ නඩුවක් තියෙනවා. මේ විදිහට පාතාල අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අතර ආරවුල් ඇතිවීම පහුගිය කාලේ තිබ්බා ගරු මන්ත්‍රීතුමනි. එවැනි ආරවුලක් තමයි මේක. පාතාල අපරාධකරුවන් එකිනෙකා තමන් සතුව තියෙන ආයුධ ඊගාවට තමන්ගේ තියෙන ආරවුල් මේ විදියට මිනිස් ඝාතන බවට පරිවර්තනය කරගන්නවා. දැන් මේක තමයි පෞද්ගලික කාලෙම සිද්ධ වුණේ. ඉතින් මේකත් එයා සමාන සිද්ධියක්. අපි දන්නේ නැහැ සමගි ජන බලවේගය මෙතුමාට එතුමන්ලා කියනවා එතුමන්ලාගේ පක්ෂේමය නැහැ කියලා. මම මේ 20 වෙනිදාත් මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා. සජබේ සම්බන්ධෙනුත් සමහර නංගක් කිව්වා. මේ පුද්ගලයාත් එවැනි පුද්ගලෙක්. අපි කිසිසේත්ම පාතාලෝ වෙනත් පුද්ගලෙක් මිය යාම අනුමත කරන්නේ නැහැ. මිනිස් ජීවිත සියලු දෙනාගේම වටිනාකම අගෙන ආණ්ඩුවක් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිද්ධ කරනවා. ඒ ඝාතනය සම්බන්ධයෙන් අපි කිසිසේත් මේක අනුමත කරන්නේ නැහැ. කවුරුණත් ඔවුන් මහජන නියුතෙක් හැටියට පත් වෙලා තියෙනවා. හැබැයි අපි කියන්නේ පාතාල ක්‍රියාකාරීත්වයක් යම් දේශපාලන පක්ෂයක කටයුතු කරමින් ඒ ස්ථානයට ඒ පක්ෂ විසින් පත් කරලා තියෙනවා. හැබැයි එතකොට එයා ඝාතනය වෙනකොට ඒක මහජන නියෝජිතය කියන කැටගරියකට නෙවෙයි. එයා පාතාල ක්‍රියාකාරී කැටගරියකට තමයි වැටෙන්නේ. මොකද මට තේරෙන විදිහට මේ නඩු හරහා ඔහු සම්බන්ධයෙන් තියෙන විමර්ශන හරහා ඔහු පාතාල ක්‍රියාකාරකයෙකු බවට පාතාල නැත්තම් සංවිධානාත්මක අපරාධ කල්ලිවල නායකයෙක් හැටියට කටයුතු කරමින් බවට ඕනතරම් තොරතුරු පොලිසිය සතුව තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තත්ත්වය තියෙනවා. අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඔබතුමායි කාලේ තව විනාඩියයි ගරු අමතතුමනි. අත්හිටු සිර දඬුවම් දීලා තියෙනවා. මේ සියල්ල කරලා තියෙනවා. ඒ හින්දා මං ගරු විපක්ෂ නායකතුමාගෙනුත් පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ට ඉල්ලා සිටින්නේ මේක මහජන නියෝජිතෙක් හැටියට පත් කරන පුද්ගලයා වඩාත් ටිකක් සමාජයේ නීතිකරුක පුරවැසියෙක් වුණා නම් මෙවැනි දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි මේ සභාවට ප්‍රකාශ කරන්න කැමතියි.